ඈත අතීතයේ එක්තරා මනරම් පිටිසර ගමක ගමරාල කෙනෙක් තමන්ගේ හාමිනේ එක්ක බොහොම සතුටින් ජීවත් වුණා. මේ දෙන්නාට බොහොම සරුසාර හේනක් තිබුණා. බෝංචි, මිරිස්, බටු වගේම පළබර වට්ටක්කාවැල් වලින් ඒ හේන පිරීලා තිබුණා. දවසක් ගමරාල තමන්ගේ හේන පරීක්ෂා කරද්දී අමුතුම විදිහේ ලබු ගෙඩියක් දැක්කා. මේ ලබු ගෙඩිය සාමාන්‍ය එකක් වුණේ නෑ. ඒක දවසින් දවස පුදුමාකාර විදිහට වැඩෙන්න ගත්තා. සතියක් යද්දී මේ ලබු ගෙඩිය මිනිසෙකුගේ ප්‍රමාණයටත් තවත් දින කිහිපයකින් මුළු මහත් නිවසක ප්‍රමාණයටත් දැරන්ත වුණා. ගමරාලත් ගම හාමිනේත් මේ අරුම පුදුම ලබු ගෙඩිය දෙස බලා පුදුමෙන් පුදුමයටපත් වුණා. ඔහොම කාලය ගෙවී යද්දී එකපාරටම ගම හාමිනේට දරුණු හිසරදයක් හැදුනා. ගමරාල දන්නා කියන හැම වෙදකමක්ම කළත් ගම හාමිනේගේ අසනීපය සුව වුණේ නැහැ. අන්තිමේදී ගමරාල තීරණය කළා ගමේ කට්ටඩියට කියලා තොවිලයක් නටන්න. කට්ටඩිය තම කණ්ඩායම එක්ක ගමරාලගේ නිවසට ආවේ මේ රෝගය සුව කරන්නයි. තොවිලය පටන් ගත්ත විතරයි අහස කළු කරලා මහා වැස්සක් ඇදහැලෙන්න ගත්තා. තොවිලය නතර කරන්නත් බෑ, වැස්ස නටන්නත් බෑ. ඔන්න ඔය වෙලාවේ ගමරාලට තමන්ගේ හේනි තිබුණු යෝධ ලබු ගෙඩිය මතක් වුණා. වහාම හේනට දුවපු ගමරාල අර දැවන්ත ලබු ගෙඩිය කපලා ඒක ඇතුලේ තියෙන කොටස් ඉවත් කරලා ලොකු කාමරයක් වගේ සකස් කළා. ගම්වැසියන්ගේ උදව්වෙන් තොවිලයට අවශ්‍ය සියල්ල මේ ලබු ගෙඩිය ඇතුලට ගෙන ගියා. දැන් තොවිලේ සිද්ධ වෙන්නේ යෝධ ලබු ගෙඩිය ඇතුලේ. කට්ටඩියා මන්ත්‍ර කියනවා, බෙරවාදකයෝ බෙර ගහනවා, නැට්ටුවා රංගනයේ යෙදෙනවා. එළියේ මහා ගම් වතුරක්. ලබු ගෙඩිය හෙමින් හෙමින් ජලයේ පාවෙන්න ගත්තා. ඇතුලේ ඉන්න අයට මේ ගැන වගක් නැහැ. ලබු ගෙඩිය ගඟ දිගේ පාවිලා ගිහින් අන්තිමේදී මහා සාගරයට එක්ුණා. ගැඹුරු මුහුදේ ආහාර සොයමින් සිටි දැවන්ත මාළුවෙක් මේ පාවෙන ලබු ගෙඩිය දැක්කා. ඌ එකවරම මුළු ලබු ගෙඩියම ගිල දැමුවා. ඒත් පුදුමේ කියන්නේ මාළුවාගේ බඩ ඇතුලේදීත් මේ තොවිලය නතර වුණේ නැහැ. ඔවුන් දිගටම තොවිලය කරගෙන ගියා. ටික වෙලාවකින් ඒ අසල මසුන් අල්ලමින් සිටි දීවර පිරිසකගේ දැලකට මේ යෝධ මාළුවා හසු වුණා. දීවරයෝ මාළුවාව වෙරළට ඇදගෙන ඇවිල් උගේ බඩ කපල බලද්දී ඔවුන් දුටු දෙයින් මවිත වුණා. මාළුවාගේ බඩ ඇතුලේ තියෙන්නේ දැවන්ත ලබු ගෙඩියක්. දීවරයෝ ප්‍රවේශමෙන් ලබු ගෙඩිය කපල බලුවා. එවිට දැකගත හැකි වුණේ බෙරහඬ මැද තවමත් සිදුවන ඒ අසිරිමත් තොවිලයයි. ගමරාල, ගම හාමිනේ සහ කට්ටඩියා ලබු ගෙඩියෙන් එළියට ඇවිත් දීවර වාඩියේදීම තොවිලය අවසන් කළා. පුදුමයකට වගේ තොවිලය අවසන් වෙද්දීම ගම හාමිනේගේ හිසරදය සම්පූර්ණයෙන්ම සුව වෙලා තිබුණා. අන්තිමේදී ඔවුන් දීවරයන්ට ස්තුති කරලා නැවතත් Tamanගේ ගම්මානිය බලා පිටත් වුණා.